පැටියෝ. හරි පැටියෝ හිට මහත්තයන් රෝත් නෑ. හරි මහත්තයන් තියන්නේ නේ. ඕනේ වගේ. මට සිරිය ලක්ෂානේ උඹ තමා ඩයල් එක. මම තමා බං ඉන්නෝනේ අද ගානේ මේ එකක් මත නැන්න හොද නෑ බං අද ගානේ. අයියෝ උඹලා මහ සත්තු බං. ඇයි බං ඔය විදිහට උඹලා හැසිරෙන්නේ? උඹලා නංගිලා ඉන්නව නේද බං? ඈ? හරි ආකාශයා. මගේ නංගිත් එක්ක නෙමෙයි මම ඉන්නේ. නැත්තම් සුමේද කියපන්කෝ බං. අනිවාර්යෙන් මචං. හරි. දැන් උඹ හිඳපන්. උඹේ නංගිට හොඳ දෙයක් වුණා. මේ ආකාශයා මේ. උඹ දන්නවනේ මගේ හැටි. මගේ නංගිට මැස් එක්කවත් වහන්න මං ඉර දෙන්නේ හරිද? ඒක දැන් උඹ අනිත් කෙල්ලන්ට ඕක කරන්නේ. මේ මගේ නංගි නෙමෙයිනේ. ආකාශයා උඹ දන්නවද? අර උඹලා ගෙට හැපෙත් ඉන්න කෑල්ල. මේ වීඩියෝ තියෙනවා ස්ටෑන්ඩ් බයි. පෙන්නන්නද? අඩෝ පෙන්නන්නද? පෙන්නන්න. කොහමද? අඩෝ අඩෝ මට සෙට් කරලා තියන්කෝ බං. දෙන්න. මේ උඹට කෑල්ලකුත් ඉන්නවනේ. මොකද්ද කරන බලු වැඩි? මේ කෑල්ලකේ වීඩියෝ තියෙනවා. ඒ මට පෙන්න. මේ යකෝ මං එක මේ බදින්න ඉන්න සීරියස් කෑල්ලයකෝ උඹට හැම් පෙන්නනවා මම වීඩියෝ. ඒතර උඹට අනිත් කෙල්ලන්ගේ වටේටම පෙන්නන්න පුළුවන්. උඹේ කෑල්ලක විතරක් පරිස්සම් කරනවා. රූපෝරා. මේ ආකාශය මේ මගේ අම්මත් නෙමෙයි නං මගේ නංගිත් නෙමෙයි නං මගේ කෑල්ලත් නෙමෙයි නං මට යකෝ අනිත් ඉන්නේ පිට කෑලි වල නෑ යකෝ. සත්‍ය ප්‍රේම පුංග රාජයා. හලෝ ආකාශයි කොහමද? කොල්ල දැන් බදින්නේ නේ ඉන්නේ. මේ කවුද බදින්නේ? එයාගේ නම නම් නදීෂානි. මං එයාට පණ වගේ ආදරේ. හරි මචං වෙඩින්නට අපි අනිවාර්යෙන් එනවා ඈ. හරි මචං එහෙනම් හැමෝම එන්න ඕනේ. මං කියනවා පගාර කරනවා පුංග රාජයා. යකෝ නදීජානි මං ඊයේ රැත් පැද්දෑකෝ මේ වීඩියෝත් තියෙනවා. අඩෝ සිරාවට. ඕ මේ පෙන්නන්නද? උඹ මහා කාලා කන්නේ බං. උගේ අම්මා අප්පාත් උගේ පොඩි කාලේ ඉඳන් උට හිටියේ නෑ. උඹ උගේ කෙල්ලටත් ඔය විදිහට කරාද? මේ අපේ බයිලා වලත් නෑ හරිද? ඕක බැන්දත් වැඩි හරියක් පදින්න උඹ කරන වැඩ නෑ. මේක කෙල්ල ගියා කරාද කරන්නේ? අනේ මේ ආකාශය මේ ඉක්මනට ගෙල්ලෙක් වගානින් බං. නැත්නම් ඉතින් උඹලත් වෙන්නේ මං කරගහුවේ කියක් කරගන්න. අනේ මේ උඹ කරගහවර මම කවදාවත් කරගහන්නේ. අනේ පාරේ යන්න කියලා.